යේසු පිහිටයි දරුවන්ව කුඩා කාලයේ සිටම දෙවියන් වහන්සේ තුල ගොඩනැගීම වැඩිහිටියන් ලෙස අපිට තියෙන ලොකු වගකීමක්. ඉතින් සබත් පාසල තුල ආශාවෙන් දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගනිමින් වර්ධනය වෙන්න පොඩිත්තන් වෙනුවෙන්ම නිර්මාණය වුණ නිර්දේශිත පොත්පැලක් ගැනයි මම අද ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්කම අපි බලමු ඒ මොනවාද කියලා. ස්වර්ගිකයෝ ළමා සේවය හරහා ඔබට පිදෙන සබත් පාසල් පොත්පෙළ. පෙර පාසලේ සිට 5 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයක් සහිතව වර්ණවත් පින්තූරු සමග පාඩම් අභ්‍යාස, ක්‍රියාකාරකම්, ගීතිකා, කටපාඩම් පද සමගින් වසර පුරා ආශාවෙන් ඉගෙන ගැනීමට පහසු වන අයුරින් මෙම පොත් සකසා තිබේ. මේ බලන්නකෝ ඔයාලා මේ දකින්නේ පළමු ශ්‍රේණියට අදාළ සබත් පාසල් වැඩපොතේ ඇතුල් පිටුයි. ලස්සනයි නේද? මේ සෑම පොතක් සඳහාම වෙන් වූ ගුරු අත්පොතක් තිබීමද විශේෂත්වයක්. දරුවන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූල මඟ පෙන්වීමක් සමගින් ඉගැන්වීමේ ක්‍රියාවලිය සරලව පියවරෙන් පියවර දක්වමින් ගුරුවරයාට මඟ පෙන්වීමක් මේ ගුරු අත්පොත් මගින් ලබා දේ. ඊළඟට අපි බලන්නේ ක්‍රියාකාරකම් කට්ටලය ගැනයි. සබත් පාසල් වැඩපොත්වලට සමගාමීව එකිනෙක පාඩම්වලට අදාළව අත්වැඩ හා ක්‍රියාකාරකම් මේ ක්‍රියාකාරකම් කට්ටලය තුළ ඇතුළත් වෙනවා. ක්‍රියාකාරකම් කට්ටලය මොන වගේද? 3 වන ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් කට්ටලය තමයි මේ ඔබ දකින්නේ. ලස්සනට පාට කරන්න, රූප කපල අලවන්න වගේ විවිධ වූ අත්වැඩ මේ ක්‍රියාකාරකම් කට්ටලය තුළ ඇතුළත් වෙනවා. වසර ගණනාවක් පුරා ළමා සේවයේ යෙදෙන ස්වර්ගිකයෝ ළමා සේවයේ අධ්‍යක්ෂිකා නිශාමනී සමරනායක ගුරුතුමිය විසින් සම්පාදනය කර ආදරයෙන් ඔබ වෙතට පිදෙන මෙම පොත් පෙළ දරුවන්ව කුඩා කල සිටම දේව වචනය තුළ ගොඩනැගීමට උපකාර කරනු ලබයි. ඔබගේ සභාවේ සබත් පාසල් දරුවන්ගේ ආත්මික වර්ධනය උදෙසා උපකාරී වන සබත් පාසල් වැඩපොත් කට්ටලය ස්වර්ගිකයෝ ළමා සේවය තුළින් ඔබටත් ඇනවුම් කළ හැකියි. 0.74 19 48 507 හෝ 0.77 10 40 959 යන අංකවලට ඇමතුමක් දීමෙන් හෝ ජීවිතාලෝක පොත්හලෙන් මෙම පොත් දැරිය හැකි මිලකට ඔබටත් ලබාගත හැකි. ක්‍රියාකාරකම් කට්ටලය නම් ඔබට ලබාගත හැක්කේ ස්වර්ගිකයෝ ළමා සේවය තුළින්ම පමණයි. ඉතින් ප්‍රමාද වෙන්න එපා. ඔබේ ඇනවුම් අදම වෙන් කරවා ගන්න. සබත් පාසල් වැඩපොත්, ගුරු අත්පොත්, ක්‍රියාකාරකම් කට්ටලයට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ක්‍රිස්තු ධර්මය පෙළපොතේ විෂය නිර්දේශයට අනුගත වූ අභ්‍යාස හා ක්‍රියාකාරකම් සහිත වැඩපොත්ද ඔබට ලබාගත හැකි. සබත් පාසල් ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලාවටද ඔබට එක්විය හැකි අතර ගුරුවරුන්, දෙමව්පියන් මෙන්ම දරුවන් සඳහා එක්දින වැඩමුළු ස්වර්ගිකයෝ ළමා සේවය හරහා ඔබට ලබාගත හැකි අනෙකුත් සේවාවන් අතර වේ. ඉතින් ස්වර්ගිකයෝ ළමා සේවය සමග සම්බන්ධ වී ආශිර්වාද ලබා ඔබ සභාවේ ළමා සේවය තවත් ඉදිරියට වර්ධනය කරගන්න.
තවත් බොහෝ දෙනෙකුට ආශිර්වාදයක් වීමට මේ වීඩියෝ එක ෂෙයා කරන්න නම් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම යේසු පිහිටයි.